තමන් කැමති දේම පමණක් කරන්න. අකමැත්තෙන් කිසිම දෙයක් කරන්න එපා. විඳ විඳ මෙරි මෙරි ඉපදෙන්න එපා. ඔයා කැමති ආස දේ කරලා ඔයා සතුටින් ජීවත් වෙන්න. නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කරන්න. සහ තමන් කැමති දේටම පමණක් කාලය යොදන්න. අපේ මිනිස්සු ගොඩාක් කරන්නේ අකමැති දේවල් පස්සේ යනවා. අකමැති දේවල් පස්සේ. අකමැති දේවල්ම විතරක් කරනවා. ඒකයි. කැමති දේ කරන්න කැමති දේ කරලා මමත් මම කැමති. ඒ කියන්නේ කැමති දේවල් 1000ක් කරන්න අවශ්‍ය නැහැ. තමන් කැමති එක හරි දෙයක් කරන්න. ඒක සක්සස් වෙනවා. ඒ දෙක කාලේ අපි 1000කට විතර යොදවපුවම මල්ලි එක දෙයකට යොදන්න තියෙන කාලය අඩු වෙනවා. මේ තියෙන ජීවත් වෙන කාලේ ටයිටල් එකක් ගන්න ඕම. ඒක මැරුණාට පස්සේ ඒක ඇත්තම බලු බල්ලෙක්ට වඩා නෑනේ බම්බේ ටයිටල් එක. මැරුණාට පස්සේ කියෝ ඉතින් උදම්මනාන ඉඳී. අදාළ මුන් ටික විතරක්. හැබැයි ජීවත් වෙන කාලේ තමන්ගේ ටයිටල් එකට වැඩ කරන්න ඕනේ. මේ මොහොතේ මට මාව වා වුණා. ඒ තමන්ගේ කැපැසිටි එක වැඩි වෙන්න තමන්ට ඊර්ෂ්‍යා කරන කට්ටිය වැඩි වෙනවා. හොඳට බලන්න ලෝකෙ වෙනස් කරන්න හදපු මිනිස්සුන්ට තමයි ගල් මුල් වැඩි. සරලව ජීවත් වෙනවා නම් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මනුස්සයට මොකුත් ප්‍රශ්න නැහැ. වැඩක් නොකර නිකන් ඉන්නකො. කවුරුත් ගණන් ගන්නෑ. වැඩ කරන්නකො. බැනුම් බයිනවා මිනිස්සු. ඒක තමයි ඇත්ත. මම මේ තරට ගොඩාක් ආවේ බැනුම් අහලා. බැනුම් අහලා තමයි බැනලම තමයි. ඒ කියන්නේ බැනුම් අහලා බයිනවා.